ඔන්න අදට ඔෆ් කරලා තියෙන්නේ මයික් එක. අවශ්‍ය වෙලාවට සර් ඔන් කරනවා. සර් කතා කරලා ඉවර වෙනකන් මයික් එක ඔෆ් කරලා තියෙන්නේ. මොකද කීප දෙනෙක් ඔන්න මයික් ඔන් කරනවා, කෑ ගහනවා නේද? හරි. ඒතර අද දවසේ ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා සර් එක්ක ඉංග්‍රීසි වල පළවෙනි මොඩියුල් එක කම්ප්ලීට් කරන්න. එතකොට පේරන්ට්ස්ට මේ දැනුවත් කිරීමේ වැඩසටහන විදියට සර් දැන් ඔයාලට පැහැදිලි කරනවා කොහොමද මේ විෂය නිර්දේශය වෙනස් වෙන්නේ. හරි. අපි කෙටියෙන් පැහැදිලි කරගෙන යමු විනාඩි 3ක් ඇතුළත සර් පැහැදිලි කිරීම අවසන් කරලා ඔයාලගේ පාඩම පටන් ගන්නවා. එතකොට පාඩම අතරතුර ඔයාලට ස්පීකින් ඇක්ටිවිටීස්, ලිස්නින්, සවන් දීමේ ක්‍රියාකාරකම්, speaking activities මේ ඔක්කොම අද දවසේ තියෙනවා. We sing songs in the class නේද? අපි පන්තියේ පරිමේම වැඩ කරන පන්තියක් ලකුණු 100 90 100 අතර තියාගෙන ආපු පන්තියක්. හරි. එතකොට සර්ගේ ක්ලාසස් වල ඔයාලා දන්නවා හැමෝම සහභාගී වෙන හැමෝම ලකුණු 90යි 100යි අතර. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. හැමෝම වැඩ කරන පන්තියක් තමයි අපේ පන්තිය අද දවසේ මුල ඉඳලා මේ ආරම්භ කරන්න හදන්නේ. right. එතකොට පේරන්ට්ස්ත් අහගෙන නැත්තේ ඔන්න පේරන්ට්ස්ත් පොඩක් ළඟට එන්න අවසානයේදීත් මම පැහැදිලි කරනවා අවශ්‍ය තැන් ටික 2026 6 ශ්‍රේණියට යන ඔයාලට ඔන්න විශේෂයෙන්ම කියන්න ඕනේ අච්චු පොත් කියලා જાතියක් නැහැ. අච්චු පොත් වෙනුවට ඔයාලට තියෙනවා මොඩියුල් එකක් කියලා එකක්. ඉංග්‍රීසි වලට මොඩියුල් එකක් තියෙනවා. අච්චු පොත් නැහැ නේද? මොඩියුල් එකක් තියෙනවා හැබැයි හරි ඊළඟට තමයි අලුත් ඇගයීම් ක්‍රමවේදයක් වාර විභාග වෙනුවට අලුත් ඇගයීම් ක්‍රමවේදයක් වාට හඳුන්ලා දෙනවා. පේරන්ට්ස්ට අන්තිමටම සර් කියලා දෙනවා ලකුණු දෙන්නේ කොහොමද? GPA අගයක් දෙන්නේ කොහොමද? සර් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි පුතේ ඔයාලට විෂයන් 15ක් තියෙනවා. විෂයන් 15යි. ඒ වගේම තව තියෙනවා වැඩිදුර අධ්‍යාපන. එහෙම නැත්නම් further learning module 3ක් තියෙනවා. එතකොට ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු වෙනුවට ඔයාලට ලැබෙන්නේ GPA ක්‍රමය. ඒ වගේම තමයි ආයේ ඔයාලට විභාගයක් තියෙන්නේ පුතේ 9 ශ්‍රේණියේදී. ඔන්න දෙමව්පියෝ හොඳට අහගෙන ඉන්න සර් මේ පැහැදිලි කිරීම විනාඩි 5ක් ඇතුළත අවසන් කරනවා. ඒ වගේම තමයි ඔයාලා 11 පන්තියේදී සාමාන්‍ය පෙළ විභාගෙ ලියනකොට ඔයාලට විෂයන් තියෙන්නේ 7යි. හරි. ඒ වගේම තමයි ඔයාලා ඉස්කෝලේට ගියාම ඔයාලට periods තියෙන්නේ 7යි. කාලච්ඡේද කියන්නේ අපි you have only 7 periods. එක පීරියඩ් එකක් විනාඩි 45යි. ඉස්සර 50ට තිබ්බා. ඊට පස්සේ මේ ඊයේ පෙරේද ආයෙ වෙනස් කරා. එතකොට විනාඩි 45ක පීරියඩ් තියෙන්නේ අපිට. ඒ වගේම තමයි ඉස්කෝලේ පැවැත්වෙන්නේ ඉස්කෝලේ තියෙන්නේ 7:00 1:00. ඔන්න දෙක හිම නෙමෙයි බය වෙන්න එපා. 1:00ට ඔන්න ඉස්කෝලේ ඉවර වෙනවා. පීරියඩ් 7යි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පේරන්ට්ස් දැනගන්න ඕනේ මොඩියුල් එකක් කියන්නේ පුතේ ඔයාලත් අහගෙන ඉන්න ඕනේ. මොඩියුල් එකක් කියන්නේ දැන් අද සර්ගේ මොඩියුල් එක පටන් ගන්නවා. ඉංග්‍රීසි මොඩියුල්. ඊට අමතරව ඔයාලට එක දැනුවත් කරන්නම්. මොඩියුල් එකක් කියන්නේ පුතේ ඔයාලට තියෙන මේ මුළු විෂය 6 ශ්‍රේණියට අදාළ ඔයාලගේ සම්පූර්ණ විෂයම වෙන් කරගත්ත කුසලතාවලට පාඩම් කීපයක් එකතු කරලා සවන් දීමේ ක්‍රියාකාරකම් ඒ පාඩම් ටික එකතු කරනවා. එකතු කරලා ඔයාලට ලේසියෙන් අධ්‍යයනය කරන්න පුළුවන් විදියට හදලා දෙන එකට තමයි පුතේ අපි මොඩියුල් එකක් කියන්නේ. හරි. එතකොට ඔයාලට තියෙනවා මොඩියුල්ස් 15ක් තියෙනවා. further learning modules 3ක් තියෙනවා. සර් පැහැදිලි කරලා දෙනවා. එතකල් අහගෙන ඉන්න. අද අපි පළවෙනි මොඩියුල් එක කම්ප්ලීට් කරන්න හදන්නේ. right? ඒ වගේම තමයි පුතේ කියන්න ඕනේ ඔයාලට තෝරගන්න එහෙම නැත්නම් තෝරගන්න නම් බෑ. ඔයාලට අර විෂයන් 15ට අමතරව තව විෂයන් 3ක් further learning module එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපන මොඩියුල් එකක් කියලා තව 3ක් තියෙනවා. ඔන්න දෙමව්පියොත් අහගන්න ඔයාලට තියෙන මොඩියුල්ස් ටික තමයි මෙන්න මේවා. අහගන්න. පළවෙනිවා නැත්නම් අපිට තියෙන අනිවාර්ය විෂයන් 15 ගත්තාම දැන් මේවා දෙමව්පියෝ දැනගන්න ඕනේ. ඔයාලා ඉස්කෝලේට යන ඔයාලා මේවා ගැන දැනුවත් වෙලා තමයි ඉස්කෝලේට යන්න ඕනේ පුතේ. නේද? හරි. මෙන්න ඔයාලගේ විෂයන් 15. බලන්න අලුත් විෂයන් තියෙනවද කියලා. මව්බස. මොඩියුල් 3ක් තියෙනවා. හරි. එතකොට සර් දෙමව්පියන්ට කියලා දෙනවා මොනවද මේ ක්‍රෙඩිට්?
මොඩියුල් එකක් කියන්නේ ක්‍රෙඩිට් 1යි. එහෙනම් මව්බසට මොඩියුල් 3යි. එහෙනම් ක්‍රෙඩිට් 3ක් අපි ගන්න ඕනේ පළවෙනි වාරෙට. පළවෙනි වාරෙට ක්‍රෙඩිට් 3ක් ගන්න ඕනේ අපි මව්බසට. ඊළඟට ඉංග්‍රීසි වලට මොඩියුල් 3යි ක්‍රෙඩිට් 3යි. මොඩියුල් එකක් කියන්නේ ක්‍රෙඩිට් එකක් කියලා තේරුම් ගන්නකො. එතකොට මොඩියුල් 3යි නම් ක්‍රෙඩිට් 3ක් අපි ගන්න ඕනේ. හරි? ප්‍රශ්න අහන්න වෙලාව දෙනවා සර්. දෙමව්පියන්ට ගොඩාක් ප්‍රශ්න ඇති. හරි. ඒ වගේම තමයි දෙවන බස 1යි මොඩියුල් 1යි, ඒ කියන්නේ ක්‍රෙඩිට් 1යි, ගණිතයට ක්‍රෙඩිට් 3යි, විද්‍යාවට ක්‍රෙඩිට් 3යි, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ක්‍රෙඩිට් 2යි, ICT වලට ක්‍රෙඩිට් 2යි. අහගෙන ඉන්න ඕන පුතේ ඔක්කොම ඕනේ. හරි. ඊළඟට අලුත් විෂයක් තියෙනවා ජීවිතය සඳහා තාක්ෂණය ක්‍රෙඩිට් 2යි. කියන්නේ මොඩියුල්ස් දෙකක් තියෙනවා. භූගෝලයට තියෙනවා එක ක්‍රෙඩිට් එකක්, ඉතිහාසයට ක්‍රෙඩිට් 2යි. ඒ කියන්නේ මොඩියුල් 2යි. ඊළඟට අපිට තියෙනවා පුරවැසි අධ්‍යාපනය 1යි. ඊළඟට ආගම හා සාරධර්ම අධ්‍යාපනයට 2ක් තියෙනවා. මොඩියුල් 2යි ක්‍රෙඩිට් 2යි. සෞන්දර්යයට ක්‍රෙඩිට් 2යි. ඒ කියන්නේ මොඩියුල් 2යි. විවසායකත්වය කියලා ඔන්න තව එකක් එනවා අපිට ක්‍රෙඩිට් 1යි. ඒ කියන්නේ මොඩියුල් 1යි. ක්‍රීඩා හා සමාජ කියලා තියෙනවා මොඩියුල් 2ක් ක්‍රෙඩිට් 2ක් අපිට ගන්න වෙනවා එතනින්. මුළු ක්‍රෙඩිට් ගාණ 30යි. එතකොට පේරන්ට්ස්ලයි දරුවෝයි දැනගන්න ඕනේ මේ ක්‍රෙඩිට් පහ එහෙම නැත්නම් මේ විෂයන් 15ට ක්‍රෙඩිට් 30ක් ඔයාලට ලැබෙනකොට මේ විෂයන් 15ට හා සමානව මේ විෂයන් 15ත් එක්කම වැඩිදුර අධ්‍යාපන මොඩියුල් කියලා තියෙනවා. ඒ මොඩියුල් තමයි හැම විෂයකටම තියෙනවා. ඉංග්‍රීසි වලට තියෙනවා, සිංහල වලට, ඊළඟට ගණිතයට මම මේ විෂය further learning modules ටිකත් කියන්නම්. ඒතර පළවෙනි වාරයට ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ මොනවද කියලා සර් පැහැදිලි කරනවා. හරි. ඊට පස්සේ ඉතින් අපි අපේ මොඩියුල් එක කම්ප්ලීට් කරමු. right. මෙන්න මේවා අහගන්නකො. දැන් අර පුතේ ඔයාලට කිව්ව ප්‍රධාන විෂයන් 15ට අමතරව වැඩිදුර අධ්‍යාපන මොඩියුල එහෙම නැත්නම් further learning module 3ක් අපි තෝරගන්න ඕනේ. තෝරගන්න බෑ ඉස්කෝලෙන් පළවෙනි වාරයට රජයෙන් නිර්දේශ කරලා තියෙන මොඩියුල් 3 අපි සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට මම ගත්තොත් එම අර අලුතෙන් අපිට තියෙනවා ජීවිතය සඳහා තාක්ෂණය කියන විෂය. ඉංග්‍රීසි ගත්තාම ලිටරචර් for English. එතකොට සර් මේ මොඩියුල් එක සර්ගේ ක්ලාස් එකේම කරනවා. එතකොට ඔයාලට මේ මොඩියුල් එක first term complete. හරි. එතකොට උදාහරණයක් විදිහට ජීවිතය සඳහා තාක්ෂණය ගත්තොත් එම ඒකට තියෙනවා අපිට ජලගොමුවේ අසිරිය කියන එක පළවෙනි වාරයට තියෙනවා. අන්න ඒ වගේ පොල් කර්මාන්තය, තේ කර්මාන්තය මේවා ගැන ඔන්න ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඊළඟට පුතේ තවත් එකක් තියෙනවා අපිට තියෙනවා පුතේ තීරයක් විෂයන් කියලා જાතියක්. හරිද? ඒක යටතේ ඔයාලට දෙකක් තෝරගන්න ඕනේ. තෝරගන්න බෑ රජයෙන් කියන්නේ අමාත්‍යංශයෙන් දීලා නැත්නම් ඔයාලගේ පාසලෙන් නිර්දේශ කරන දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ විෂයන් ටික තමයි තීරයක් මොඩියුල් ඒ කියන්නේ තීරයක් විෂයන් යටතේ ඔයාලට මොඩියුල් දෙකක් කම්ප්ලීට් කරන්න ඕන වාරයකට. මෙන්න මේ විෂයන් ටික. සාහිත්‍ය අගය කිරීම, මාධ්‍ය අධ්‍යයනය, සේවා අංශ අධ්‍යයනය, ඊළඟට ගෝලීය අධ්‍යාපනය කොහොමද නේද? හරි. ඊළඟට සෞඛ්‍ය හා ක්‍රීඩා, සමාජ සේවා, ඊළඟට සෞන්දර්ය අගය කිරීම, ඊළඟට වෘත්තීය සූදානම සඳහා පදනම බයි දෙනවනේ. හරි. ඩිජිටල් පුරවැසිභාවය නේද? එතකොට ඔයාලට පළවෙනි වාරෙට කරන්න තියෙන්නේ මෙන්න මේ මොඩියුල් දෙක. සමාජ සේවා සහ ගෝලීය අධ්‍යාපනය. එතකොට ඉංග්‍රීසි එකත් පළවෙනි වාරයට දාලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට පළවෙනි වාරේ කම්ප්ලීට් කරගන්න තියෙන මොඩියුල ටික. හරිද? ඔන්න එතකොට අපි පළවෙනි වාරේ පුතේ ඔයාලා ක්‍රෙඩිට් 35ක් ගන්න ඕනේ. ලේසි නෑ. ක්‍රෙඩිට් 35යි. ඒ ක්‍රෙඩිට් 35 අත්‍යවශ්‍ය විෂයන් එහෙම නැත්නම් අර මේන් සබ්ජෙක්ට්ස් 15ට අපිට තියෙනවා ක්‍රෙඩිට් 30ක්. ඊළඟට වැඩිදුර වලින් further learning වලින් ක්‍රෙඩිට් 3ක් එනවා. අර පරිවර්තනීය කුසලතා කියලා අර අන්තිමට කිව්වේ තීරයක් මොඩියුල් එක. අන්න ඒ යටතේ ක්‍රෙඩිට් දෙකක් එනවා. එතකොට ක්‍රෙඩිට් 35ක් ඔයාලා පළවෙනි වාරේ ගන්න ඕනේ. තේරුණාද? හරි. ඔන්න සර් කෙටියෙන් පැහැදිලි කරේ දෙමව්පියන්ට.
හරි. එතකොට මේ විෂයන් ටික මේ මොඩියුල් ටික ඔයාලා පළවෙනි වාරේ කම්ප්ලීට් කරන්න වෙනවා. හරි. එතකොට ඔයාලා සර් එක ඉංග්‍රීසි මොඩියුල් එක ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක කම්ප්ලීට්ලි අපි ආවරණය කරනවා සර්. ඒ වගේම තමයි ඉංග්‍රීසි and ලිටරේචර් ඉංග්‍රීසි for ලිටරේචර් කියන මොඩියුල් එක further learning මොඩියුල් එක ඔයාලට ෆ්‍රී සර්ගේ ක්ලාස් එකේ ඒ ටික කවර් වෙනවා. හරි. දැන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් පේරන්ට්ස්ට මෙසේජ් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට මම ඒකට ආන්සර් එක දෙනවා. මොකද ඔයාලා ලොකු ගැටලුවක ඉන්නේ දැන්. කොහොමද මේව වෙනස් වෙන්නේ? මේ කොහොමද අපේ දරුවෝ මේවා තෝරගන්නේ? ඒතර මම ඒක පැහැදිලි කරා. තවත් විස්තර අවශ්‍ය නම් මම ඒකේ ප්‍රසන්ටේෂන් එකක් හදලා ඔයාලට එවන්නම්. විෂය මොනවද? කාලච්ඡේද කීයක් තියෙනවද? හරි. එතකොට සර් ඔයාලට ඕනනම් කියන්නම් දෙමව්පියන්ට සතියකට තියෙන කාලච්ඡේද 35ක් තියෙනවනේ. එතකොට දෙමව්පිය අහගන්න. ඔයාලගේ දරුවන්ට මව් බසට පීරියඩ් 3යි. ඉංග්‍රීසි වලට 3යි. ඊළඟට දෙවන ජාතික භාෂාවට 1යි. ගණිතයට 3යි. විද්‍යාවට 3යි. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට 2යි. තොරතුරු sannivedana තාක්ෂණයට 2යි. ජීවිතය සඳහා තාක්ෂණයට 2යි. භූගෝල විද්‍යාවට 1යි. සතියට තියෙන පීරියඩ් ගාන සර් මේ කියන්නේ ඔයාලා දැන් 6ට යනවා. 6ට ගියාම මේ මොඩියුල් ටික කම්ප්ලීට් කරන්නේ. ක්‍රෙඩිට් 35ක් ගන්න ඕනේ. හරි. සර් අන්තිමට කියලා දෙන්නම් පේරන්ට්ස්ට කොහොමද මේ GPA අගේ අපි දෙන්නේ. හරි. ඉතිහාසයට පීරියඩ් 2යි, පුරවැසි වලට පීරියඩ් 1යි, ආගමට පීරියඩ් 2යි, සෞන්දර්යයට සතියට පීරියඩ් 2යි, විවයසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවයට පීරියඩ් 1ක් තියෙනවා. ක්‍රීඩා හා පුස්තකාලවලට තියෙනවා 2ක්. ඊළඟට අර further learning modules වලට පීරියඩ් 3යි. ඊළඟට අර තීරයක් විෂයන් කියලා සර් කිව්වේ ඒකට පීරියඩ් 2යි. ඔක්කොම එකතු වෙලා ඔයාලට පීරියඩ් 35ක් තියෙනවා සතියට. පීරියඩ් 35යි සතියට. වාරෙට අපි ක්‍රෙඩිට් 35ක් ගන්න ඕනේ. අනේ අපි නේද? හරි. Now we are going to start the class. දැන් අපි පන්තිය පටන් ගන්න හදන්නේ. We are going to start our module. අපේ module එක දැන් ආරම්භ කරන්න හදන්නේ. First of all, we are going to sing a song. Song එකක් කියන්න තියෙනවා. Stand up all. Stand up. අපේ class එකේ එහෙම තමයි. We sing songs, we dance to the music, and we listen to stories. Stand up all. Let's sing a song. අපි song එකක් කියන්න හදන්නේ. Right. All of you have to do the actions on a හැමෝම මේ actions ටික කරන්න ඕනේ. Right. Let's sing the song and we are going to sing a very beautiful song and you have to do the action. හැමෝම මේ actions ටික කරන්න ඕනේ. Right. Let's sing the song. If you are happy and you know it, clap your hands. හැමෝම. All. Shake your head. All. If you're happy and you know it, clap your hands. If you're happy and you know it, clap your hands. If you're happy and you know it, and you surely want to show it. If you're happy and you know it, clap your hands. Right circle. හැමෝම. All. Happy and you know it, stamp your feet. Nom. If you're happy and you know it, stamp your feet. If you're happy and you know it, and you surely want to show it. If you're happy and you know it, stamp your feet. Up. Circle. If you're happy and you know it, nod your head. If you're happy and you know it, nod your head. If you're happy and you know it, and you surely want to show it. If you're happy and you know it, nod your head. Up. If you're happy and you know it, say ha 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 ha. If
clap, stomp. Ha ha! If you're happy and you know it, you will clap. Ha ha! If you're happy and you know it, then you surely want to show it. If you're happy and you know it, you will clap. Ha ha! Oh, how nice. Very beautiful. සමහර අය බලන් හිටියා අනේ මේ සර් මොනවා කරනවද මෙහෙම ක්ලාස් වලට අපි ගිහිල්ලා නැහැනේ මීට කලින් නේද? Right. We play in the class, we do actions and we sing songs, right? We learn. That's how we do in the class. Now, first of all, I'm going to show you a small video clip. Parents ලා අන්තිමට සර් කතා කරනවා ඔයාලට ගැටලු තියෙනවා මොඩියුල් එක සම්බන්ධයෙන් පොඩ්ඩක් නැවතුවා මොකද සර් දරුවෝ එක්ක අද ක්ලාස් එක කරන්න ඕන අද මොඩියුල් එක අපි පටන් ගන්න ඕනේ ඉතින් ඒක නිසා සර් parents ලාට කතා කරනවා 9 pm වෙනකොට කතා කරන්න I will talk to you and you be with the students දරුවෝ එක්කම ඉන්න ළඟටලා ඉන්න right now I'm going to show you a video and you are going to watch the video ඔයාලා මේ වීඩියෝ එක බලලා and I'm going to ask you some questions and you have to introduce yourself to the class. Right. Watch the video. Sir, mic එක off කරන්නම් තව on කරන්නම් තව චුට්ටකින් Right. And also you can share the link. Sir ගේ ලා the link එක ඔයාලගේ යාළුවන්ට share කරන්න මෙන්න මේම sir කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නේද කියලා right. You can share. Sir ගැනත් කියන්නම් අන්තිමටම නැත්තම් sir කවුද කියලා දන්නෙත් නෑ ගොඩක් අය. ඉතින් අන්තිමටම sir කතා කරන්නම් parents ට. ඉතින් ඔයාලට modules ගැන sir කතා කරා. ඉතින් sir කවුද කියලා අන්තිමටම කියන්න. Right. Now I am going to show you a small video clip. And you have to listen. You have to watch it. And you are going to introduce yourself to the class. Watch this video. Right. අපි බලමු මේ video එක. Right. Watch the video. Right. 1 minute. Oh, Mamena, stay in the class. Hari set a body time එකක් දෙන්න 1 minute. Right. I will show you the video and you have to watch it. Right. Watch the video. Hello, I am Nimal. I am a farmer. Meet my family members. Hello, I am Suranga. I am a student of Vijay Vidyalaya. I'm Niluka. I'm Suranga's sister. I'm a student. I am Sarojini. I am their mother. I am a housewife. I'm Subul. I'm the youngest in the family. Right. Did you watch the video? Yes. I'm going to show you once again. Listen carefully. And you have to answer to my question. I'm going to ask you a few questions. And you have to introduce yourself to the class. Sitting sir, keep a chance. You have to introduce yourself. Right. Watch it again. Hello, I am Nimal. I am a farmer. Meet my family members. Hello, I am Suranga. I am a student of Vijay Vidyalaya. I'm Niluka. I'm Suranga's sister. I'm a student. I am Sarojini. I am their mother. I am a housewife. I'm Subul. I'm the youngest in the family. Right. Hari. Now I'm going to ask you some questions. Right? Now I'm going to switch on the mic. ඔන්න හැමෝගෙම mics ටික ඔන්න on කරන්න හදන්නේ sir. Right. හැබැයි අවශ්‍ය වෙලාවට විතරක් පුතේ mic එක on කරන්න. Right?
අවශ්‍ය වෙලාවට විතරයි. ඔන්න දැන් පටන් ගත්තා ඉතින් නේද? right. mic off කරගන්න. මොකද ඔයාලට සර්ගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. නේද? තේරෙන්නේ නැති තැන් වල සර්ගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ඉතින් ඒක නිසා mic එක off කරගෙන තියන්න. පටන් ගත්තා නේද ඔය? ඩිංගු සර නේද? ඔව්. අර පටන් ගද්දිම ඇහුනේ සර්ට ඇහුණා ලස්සන එකක් පටන් ගන්නකොටම. හරි ඒක නිසා ඔයාලගේ mic එක පරිස්සමෙන් තියාගන්න. අපි off කරමු නේද? let's on. parents ලා අහගන්න අද දවසේ first time join වෙච්ච අය ඉන්නවනේ මේ online classes වලට. එතකොට ඔය දරුවන්ගේ mics ටික off කරලා පාරක් බලලා sir mics ටික off කරනවා හරි. මොකද අපි class කරන්නේ sir class එකේ කවදාවත් mic එක off කරන්නේ නැහැ. මුසාර ඔයාගේ mic එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. mic එකේ හිලද්ද කොහෙද? දිකුසර හරි. දැන් ඔන්න ආයේ mic එකක් ඔන්න වුණොත් sir off කරමු. off කරමුනේ. right. I will give a chance හරි mic එක off කරමු. mic එක off කරමු. ඔන්න අපේ යාළුවෝ ඉතින් බලන්නකෝ නේද? හරි ඔන්න mic එක off කරා. හරි. දැන් හරි. දැන් ගැටලුවක් නැහැ. ඔන්න ඔක්කොම මියුට් කරලා තියෙන්නේ දැන්. ආයෙ කතා කරන්න බෑ. හරිද? right. ආයෙ සර් chance එකක් දෙනවා ඔයාලට කතා කරන්න. ඒ වෙලාවෙත් mics ටික on වුණොත් එම සර් ආයෙත් off කරනවා. right? ඉතින් ඒක නිසා පුතේ පුරුදු වෙන්න online class එකට join වුණාම mic එක control එක ඒක touch කරන්න යන්න එපා. right? අවශ්‍ය වෙලාවට විතරයි. right. I am going to ask some question. right? Sandesi, can you introduce yourself to the class? අන්න ඔයාලට unmute කරන්න පුළුවන්. yes. I'm Sandesi. Hmm. I live in Yagiyani. I live in grade 6. Hmm. My school is Mount College. Okay. Welcome to the class. Right? අපි තව කෙනෙක් add කරමු and this is Metuja. Metuja is going to introduce himself to the class. Metuja. Wait, I will switch on the mic. On the mic එක on කරලා තියෙන්නේ Metujaගේ. Metuja, you can switch on the mic. My name is Metuja. I am from Matale. My school is Matale Christchurch College. Yes. Welcome to the class. Right? And I'm going to give another chance to Himasha Nimnadi. Can you introduce yourself to the class, Himasha? Yes, Himasha? My name is Himasha Ninnade. My from is Kitulgala. My school is Kadai Prabhashar Prathima Vidyalaya. Oh, how nice. Welcome to the class. And I'm going to invite another student, and this is Anib. Welcome to the class. Can you switch on the mic? Rikas, no? Zani Rikas. Yes. Can you introduce yourself to the class? Yes, sir. I am Zainab Rika. I am from grade 5. I live in Colombo. I am 10 years old. Okay. And your school? My school is Kairia Girls College. Okay. Welcome to the class. And you can work hard in this class. And then I'm going to add two more. And this is Manoli. Manoli, can you introduce yourself to the class? Manoli, නිල් පාට වෙලා නේද? Yes, Manoli. I am Manoli. I am a student. I am a student whole from Balika Kurunagala. Yes, and you're from Kurunagala. Yes. Okay, welcome to the class. And this is Sandaru Tikshana. Sandaru. Yes. අපි Sandaru ගෙනුත් අහමුකෝ. Sandaru class එක join වෙනකොටත් හිටියානේ නේද? Sandaru. Yes, introduce yourself.
My name is Sandaru. Hmm. I am 10 years old. I live in There are I live in Matara. Mahatara. Mahatara කොල්ලෙන්නේ. And your school? My school is Mariyatiyana Mahavidyalaya. Mara means Mahatara. So next time don't say Mara, ko, bo, po. No, don't say it. Don't tell those words, right? හරි ඒ කෝඩ්ස් තියෙන්නේ ඒවා අඳුරා ගන්න ඉස්කෝලේ කොහෙද කියලා. This is Ama Anaya. Oh, Ananya. Ananya. A beautiful name, right? Ananya. How about you? Yes, Ananya. Introduce yourself. Hmm. I live in Amithitiya. Hmm. I am 10 years old. Yes. My school is Amithitiya Mahavidyalaya. Okay. Welcome to the class. So that's how we introduce ourselves to the class. So I am your English teacher. I am Dinesh. I am your English teacher, right? I am from Kandy, right? Thank you, Nirwan Valley, right? So now we are going to start our module. Before we start our module, I have to introduce you something, right? Now, if you have the module, මං හිතනවා හැමෝම ගාව module එක තියෙනවා. Sir හැමෝටම module එක එවලා තියෙනවා. Right? තියෙනවා නේද හැමෝම? පුතේ, show me the book. Show me the tudes. Do you like this? Hold it up. The tudes. Very nice. And Sandasi, you have color printouts. The අනික් අය ගාව නැද්ද එතකොට? The others? නෑ. දැන් අද listening activities ටික තියෙන්නේ. We have to cover the listening activities. So you should have the tude. Tude එක පුළුවන් විදිහට ගන්න. හරි සර් කලින් දැම්ම දාලා තිබෙ දැන් දවස් 3-4 කින කමක් නැහැ. Right? අදට PDF එකෙන් හරි manage කරගන්න ඕනේ for the listening activities. Right. Now in your first page පළවෙනි page එකේ look at the first page. හරි සර් එක introduce කරන්නම්කෝ ඔයාලට. හරි. ඉන්න සර් ටියුට් එක screen එකේ share කරනම් අදට. හරි ඉස්සෙල්ලාම හඳුන්ලා දෙන්න ඕනේ මොනවද මේ ටියුට් එකේ තියෙන්නේ. හරි පොඩ්ඩක් ඉන්න. Right. I will share the screen now. Right. මෙන්න මෙතන තියනවා පුතේ. Now hereafter when we do the activities, now when I give you some activities, now I am going to give you these icons. මේ තියෙන icons වලින් තමයි මම ඊළඟ ටියුට් එකේ ඉඳන් ඔයාලට activities දෙන්නේ පුතේ. Right? So go through the icons now here. මෙන්න මෙහෙම icon එකක් තිබ්බොත් පුතේ hereafter in the module, this is take home activity. අපිට පුතේ grade 6 එකේ homework නැහැ. හරි සතුටුයි නේ? හැබැයි take home activity තියෙනවා, homework නැහැ. take home activity තියෙනවා. අරගෙන යන්න ගෙදර ගිහිල්ලා කරන්න. homework වෙනුවට අපිට තියෙන්න පුතේ we have take home activity. එතකොට මම ඔයාලගේ module එකේ මෙන්න මේ icon පේන සතහ ගන්න. මෙන්න මේ icon එක දාලා දුන්නොත් එම ඒක ඇවිල්ලා homework එකක්. This icon මේක ඇවිල්ලා progress check එකක්. පේරන්ට්ස්ට කියලා දෙනවා, දරුවන්ටත් කියලා දෙනවා. progress check එකක්. ඒක ඔයාලමයි check කරන්න පුතේ. අද මම හොඳයි. මම නෙමෙයි. ඔයාලම කියනවා අද මම හොඳයි. අද මට පුළුවන් මේ ටික. අන්න progress check එක. සෙකටියුට් එකේ තියෙනවා පැහැදිලි කරන්න. මෙන්න මෙහෙම icon එකක් තිබ්බොත් this icon is to do it yourself. තනියම කරන වැඩ. Do it yourself. Right? ඒක තනියෙන් කරන්න තියෙන්නේ. pair work. දෙන්නෙක් එක්ක එකතු වෙලා. එතකොට අපේ ක්ලාස් එකේ පුතේ ඔයාලා මම breakout rooms දානවා. දැන් අද දානවා. දෙන්න කතා කරනවා. දෙන්න කරන්න වැඩ තියෙනවා. pair works. ඊළඟට මෙහෙම තිබ්බොත් පුතේ this icon is for the group work. කණ්ඩායම් ක්‍රියාකාරකම් මම zoom එකෙන් ඔයාලා 5 බෙදෙනවා, 4ට බෙදෙනවා, 3ට බෙදෙනවා. Right. You have to do your group work. Active class එකක් වෙන්නේ අපේ class එක. මං හිතන්නේ ලංකාවේ පළවෙනි පාරට අපි මේ වගේ activities කරන්න පුතේ online. Group work, pair work, ඊළඟට whole class activity. ඒක අපි එහෙමම කරනවා හැමෝම කරනවා එකට.
එතකොට පුතේ මෙහෙම සිම්බල් එකක් අපි දාන්නේ I can do it myself. ඒ පාඩම මට පුළුවන්. ඒක මට තනියෙන් කරන්න පුළුවන්. මේක දාන්නේ පුතේ මට ටිකක් පුළුවන්. මට ටිකක් මැනේජ් කරගන්න පුළුවන් කිව්වොත් මේ ෆේස් එක. හරි. එතකොට දැන් ඊළඟ මොඩියුල් එකේ ඉඳන් පුතේ ඔයාලා මේ icons ගැන දැනගෙන ඉන්න ඕනේ. group work, pair work, whole class activity, take home activities ඔන්න ඔයාලට අලුතෙන් මොඩියුල් වලට එකතු වෙලා තියෙන symbols ටික. Right. First of all, I have to tell you that පුතේ අද දවස listening එහෙම නැත්නම් ඔයාලගේ module 1 එක. ඉතින් අද දවසේ ගොඩක් දේවල් කියන්න තියෙනවා සර්ට. Module 1 is for the listening. සවන් දීමේ ක්‍රියාකාරකම් තමයි අපිට module 1 එකේ වැඩියෙන්ම තියෙන්නේ. Listening and viewing. We are going to do these activities in the class now. හරි. එතකොට ඊළඟට ඔන්න module එක පැහැදිලි කරලා දෙනවා. පියුරසත් අහගන්න. At the end of this lesson, you can listen to text and pick words. අහගෙන ඉඳලා activities කරන්න පුළුවන්. Your name and age අපිට කොහොමත් පුළුවන්. මේ module එක හරි ලේසි ඔයාලට. Say what you want to be in the future. අනාගත කාලේ වෙන්නේ කවුද? Talk about what you like. Talk about what you can do. That we are going to do in the first module. Right? ඔන්න අපිට module 1 එකේදී ඔන්න ඔය ටික තමයි අපිට complete කරන්න තියෙන්නේ. And we have many listening activities. Now you have a whole class, not whole class activity. ඔයාලට තියෙන ඔන්න activity එකක්. This activity is to do it yourself. තනියම කරන්න තියෙන්නේ. Right? චාතුර්ය අපි ඔය emojis 7 එක අපි නවත්තමු නේද? Stop emojis because we are learning in the class නේද? ඔන්න සර් ඔයාලට අන්තිමට දෙනවා කැමති emoji එකක් එවන්න. හරි? කැමති එකක් එවන්න. Right? That doesn't matter. අපි අන්තිමටම we have to sing songs. සින්දු කියන්න තියෙනවා. නටන්න තියෙනවා. We have to dance. We have to listen. Right? ඒ ටික ඉවර වෙලා අපි එතනට යමු. Right. Now you have to do it yourself. We are going to do a small activity. Do it yourself activity එකක් ඔන්න තියෙන්නේ. You have to do this. මේක ලියන විදිහට මම බලනවා ඔයාලට පුළුවන්ද කියලා. Right? You have to complete this. Write your name. My mother is. My father is. My brother is. My sister is. My best friend is. So you have to write names here. You have to write names. Now when you write names, remember, on a potty explanation before you write names, remember that you have to write the first letter in the capital. අපි ඕනෑම නමක් පුතේ ලියන්නේ capital ලකුරකින්. ඒක අමතක කරන්න එපා. දැන් ඔයාලගේ parents ලගේ නම් ලියනකොට Mr. Mrs. කියලා දාන්න. නැත්තම් අපි අම්මට නම කියලා කතා කරනවා නේද? ටීචර්ගේ නම දැන් ටීචර්ගේ නම කියලා දාලා කතා කරන්නේ නෑ. අපි අම්මගේ නම ලියනවා Mrs. Mr. Father, Mr. Mrs. කියලාවත් අපි දාමු නේද දැනට. Right. Now you have to write your name. And you have to write your father's name, mother's name. Shall we do this? දැන් එතකොට ලියන්න බැරි අයත් ක්ලාස් එකේ ඉන්න පුළුවන්. I can manage කියන අය ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ parents ලා මට message එකක් දාන්න no කියලා මට එවන්න ඕනේ ලියන්න බැරි අය ක්ලාස් එකේ ඉන්නවනම්. හරිද? chat box එකට එවන්න ඕනේ no කියලා එවන්නකෝ. ඒ කියන්නේ මම එතකොට තේරුම් ගන්නවා මේක ලියන්න ටිකක් අමාරු අයත් ක්ලාස් එකේ ඉන්නවා. එතකොට සර් ඒගොල්ලන්ට වෙනම වැඩසටහනක් සර් දානවා. Now you start writing. අපි ලියමු හැමෝම. හරි. ස්ටියුට් එක නැති අයට ඔන්න සර් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. Write your name. My mother is. You have only 5 minutes for this activity. My father is. අපි බලමු කවුද ෆස්ට් එකට කම්ප්ලීට් කරන්නේ. තනියම ලියන්න දෙන්නේ ඒගොල්ලන්ට. Parents don't help them. ඒගොල්ලන්ට help කරන්න එපා. No, do it yourself activity එකක්. ඒ කියන්නේ තනියම කරන්නේ.
ලියන්න නැත්නම් සර්ට no කියලා මැසේජ් එකක් එවන්න. Yes, you have 5 minutes. හරි. ඔය ලියන ගමන් පුතේ චුට්ටක් අහගන්න. When you write names, ඔයාලා නම් ලියනකොට when you write names, you have to follow this method. අපි දැන් සාමාන්‍යයෙන් වචන ලියනකොට when you write words now, names and villages, පිට තියෙනවා පුතේ we have a vowel sound like this, a sound, a sound, e, o and a, right? So when you write names, especially අපි බලමුකෝ saman, now see sa, but in English when we write names අපි නම් ගම් ලියනකොට a sound එකට you have to get this one. But when you write English words, අපි ඉංග්‍රීසි වචන ලියනකොට මෙන්න ආ සවුන්ඩ් එකට අපි ගන්නවා. එක ඩිෆර් වෙනවා. එක සර් ෆොනික්ස් පාඩමේදී ඔයාලට සවුන්ඩ්ස් එහෙම නැත්නම් ෆොනෙටික් සිම්බල්ස් පාඩමේදී කියලා දෙනවා. Right. So, to write names and villages, we get this sound a, sa, ma, an. First letter capital. Right? හරි. ලියන්න බැරි අය ඉන්නවා no කියලා මැසේජ් එකක් සර්ට දාන්න කිව්වා. මම හිතනවා හැමෝම ලියනවා. And there are some letters like diphthongs. පුතේ මෙන්න මෙහෙම diphthongs කියලා જાතියකුත් තියෙනවා. h sound එක තියෙනවා අපිට. අත් එක තියෙනවා. අත් h ash නේද? ශිහාන් චානක නේද? ගුණරත්න තාරක, right. ලියන ගමන් අහගෙන ඉන්නේ. ලියන ගමන් සෝ එක්ස්ප්ලেইন එක දෙන්නේ, explanation එක. Do it yourself activity එකක්. කවුරුවත් no කියලා එවලා නැහැ. That means all of you can write names. Sure, how nice. You have 2 minutes left. Ash, at, ach. සංඥක අකුරු එම තියෙනවා නම් ඥානපාල එහෙම ඉන්නවා නම් සට කියන්නේ I will help you to write ඥානපාල. Right? සංඥක අකුරු එමත් තියෙනවනේ නේද? සඳුන්. Right? ඔන්න බලන්න ලියන ගමන් සඳුන් සා and sandu sandun. That's how we write. Sandun sandun. සංඥක ඒවා තියෙනවනම් සර් ටයිප් කරලා හරි එවන්න පේරන්ට්ස්ලා දෙන්න. I will help them. සඳුන්, right? සංඥක කියන්නේ right. හරි මොනවා හරි ගැටලු තියෙනවනම් සර්ට මැසේජ් එකක් හරි දාන්න. මයික් ඔන් කරාපුවාම ඔයාලා කෑ ගහන්න පටන් ගන්නවානේ. අපි ටිකක් ඔන් කරලා බලමුද? shall we? නිකන් කම්මැලි වගේ ක්ලාස් එකේ. දුලගි මතකනේ ක්ලාස් එක පටන් ගන්නකොට අපේ යාළුවා අපිට කියපුවා සර්ට කියපුවා මතකනේ නේද? සර් අහගෙන හිටියේ ඔක්කොම. right. Sandun, ash, ach, at. Right. Now show me your book. Now if you have finished writing, now Saniab Rikas, no? Now when you write your names, your family names, it's very important to write, ne? Show me the book. Ko pennanna pot tiyena ay sir. Show me the books. Very nice, Kenuka. And Dulagi is writing. And Rikas, no? Very nice. And Janudi, Dahami, and Manuli. Very nice. Good. Then sir kiwa parents lata me liyanna bari daruwo innana e කියන්නේ ටිකක් අපහසු අය නේද? සර්ට මැසේජ් එකක් දාන්න ඕනේ. right? තාම එව්වේ නැහැ no කියලානේ. right? Very nice. The others, Senyut, very nice. Abhiman, Yatavara, Radinu, Amenda,
Show me the book. පුතේ අනිත් අයත් වීඩියෝස් ඔන් කරගන්න. ගොඩාක් අය වීඩියෝස් ඔෆ් කරගෙන ඉන්නේ අද අපේ ක්ලාස් එකේ. Right? ගොඩක් අය වීඩියෝස් ඔන්. You have to switch on the videos. Right. First, you learn how to write your name, how to write your mother's name, how to write your father's name. So hereafter, when you write your name, you have to write it in the capitals. ඔය capital ලකුණු ලියන්න පුතේ තියෙනවනේ මේ rule එකක් අහගන්නකො. ඒක ඔයාලා short note එකක් විදිහට ඔතනින් ලියා ගන්න ඕනේ. You have to write it. Chips. You know what are chips? You like chips. Potato chips. I know that you love them. Chips. C is for calendar. H is for holidays. අහගෙන ඉන්නකෝ. I කවදාවත් අමතක වෙන එකක් නෑ. I is for I. මම. P is for people. Places. S is for sentence. This is how we use capital. පුතේ අපි capital ලකුණු පාවිච්චි කරනකොට දැන් අපි රචනා ලියනවා. අපි අපේ ක්ලාස් එකේ තමයි වැඩියෙන්ම රචනා ලියන්නේ ලංකාවේ. හරි. ඒක තමයි සර්ගේ ක්ලාස් එකේ හැමෝම ලකුණු 94 ගන්න. තනියම ලියන්නේ. Right. So when you write sentences, whatever you write, when you write a sentence, you need to place the capitals where necessary. අවශ්‍ය තැන් වලට capital දාන්න ඕනේ හැමෝම. First, the calendar. C is for calendar. Calendar එක මොනවද තියෙන්නේ? What is there in the calendar? You have days, months. එහෙනම් අපි පුතේ ඒවා ලියනකොට capital වලින් ලියන්න ඕනේ. Right? And holidays. සියලුම නිවාඩු දවස්. Special days තියෙන්නේ නේද? තයිපොංගල් දැන් එනවා. Ramazan, Diwali, Vesak, Poson, Independence Day. Now all of them are capital. සියලුම festivals ටික capital. And also I මම කියන කෙනා මෙතනින් එහාට මේ මොඩියුල් එකේ ඉඳන් පටන් ගන්න අපි ඉංග්‍රීසි වල it should be written in capital. I always capital. And then when you write names අපි දැන් මේ මොඩියුල් එක පටන් ගන්න කලින් අපි මේ ටික දැනගෙන ඉන්න ඕනේ. When you write names of people always capital. Then again my name is now Dinesh Subasinghe. D capital, S capital. Whatever you write, the names, all the parts of the names are written in capital. අමතක කරන්න එපා. And names of places. සිතියමක් ගත්තාම පුතේ සිතියමේ තියෙන සියලුම දේවල් මොනවද? සිතියමේ තියෙන කඳු, ගංගා, ඇලදොල, පාසල්, පල්ලි, පන්සල් නේද? ඊළඟට එක මේ ඔක්කොම ටික පුතේ capital නේද? They are capital, they are places. Right? එතකොට අපි school කියන එක simple වලින් ලියනවා. school එකේ නම ලියන්න ඕනේ capital. ගාමිණී විද්‍යාලය G capital, V capital. Royal College R capital, C capital. Remember, ඔන්න අද ඉඳන් පටන් ගන්න අපි ඉංග්‍රීසි වල when you write sentences you need to place the capitals correctly. අවශ්‍ය තැන් වල capitals දාන්න ඕනේ. එතකොට ඔයාලට මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ further learning මොඩියුල් එකක් තියෙනවා පුතේ handwriting. ඒ කියන්නේ letter formation. Right? ඊළඟට reading. ඒ වෙනම මොඩියුල්ස් දෙකක්. කියවන්න බැරි අයට එතෙන්දි ටච් වෙනවා. Okay. ලියන්න බැරි අය අත් අකුරු ලස්සන නැති අය ඔයාලගේ නෙමෙයි පුතේ වෙන පන්ති වල ඉන්නවනේ. ඔයාලගේ නෑ ඔයාලගේ ලස්සන. Right. ඒගොල්ලන්ට ඒ මොඩියුල් එක කම්ප්ලීට් කරන්න වෙනවා මෙතනින් එහාට යන්න. ඒ වගේම තමයි අපිට තව මොඩියුල් එකක් තියෙනවානේ literature in English English for literature කියලා එකක්. ඒක සර්ගේ ක්ලාස් එකේ ඔයාලට ෆ්‍රී කරනවා. එතකොට එකක් ක්‍රෙඩිට් 4ක් අපිට තියෙනවා ඕනේ. ක්‍රෙඩිට් 4යි අපි. Let's go to the next activity. ඔන්න අපි ඊළඟ activity එක කරන්න හදන්නේ. Right. You have a listening activity. ඉතින් මේකට නම් ටියුට් එක තියෙන්න ඕනේ. You should have the tute. කො බලන්න අත උස්සන්න අද දවසේ ටියුට් එක නැති අය.
හරි. ඒගොල්ලන්ගෙනුත් ඉතින් ඔක්කොම අත උස්සනවානේ. right. ඒගොල්ලන්ගෙනුත් ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මැනේජ් කරගන්න පුළුවන් අයත් පල්ලෙහාට දාන්න. ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි PDF එක මැනේජ් කරගන්න පුළුවන් අද දවසට. put your hands down. ඒගොල්ලෝ. දැන් හරිනේ කියන්නේ හැමෝටම සනුතිට බැයිද ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි කෝඩිනේට් කරගන්න අභිෂේක්? හරි. පුළුවන් නේ? right okay. then හරි නම් මම අද මේකේ ඔක්කොම ටික කරන්න හදන්නේ නෑ. I will select one or two activities for today. ඔන්න අද දවසට සර් activities කීපයක් විතරක් තෝරගන්නම් එහෙමනම් I am not going to do all the activities. right. එහෙමනම් අපි ඊළඟ activity එකට යමු. We are going to the next activity, that is අපි බලමු ඊළඟ activity එකට. right. listing එකේ මේ activities ටික සර් කරන්නේ නැහැ ඔයාලට book එක නැති නිසා. no we can අපිට ලියන්න පුළුවන්. tute එක බලා ගන්න පුළුවන්. ඒක නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. right. let's do this one. අපි activity 2 එකෙන් පටන් ගමු. හරි. පුළුවන් නේ manage කරගන්න පුළුවන් ඔයාලට. හරි. activity 1 එකත් ඔයාලට manage කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි පටන් ගමු. activities දෙකක් සර් අදට කරනවා ඊළඟ දවසේ දෙකක් කරන්න. right. let's do the activity now. හරි. activity 1 එකට යන්න හැමෝම. listening. now this is listening activity. do it yourself. තනියම කරන activity එක. you have to listen and fill the blanks. that is the first module. අපිට පළවෙනි module එකේ තියෙන පොතේ listening activity පොඩි ටිකක්. සර් මේකේ ගොඩාක් activities ඔයාලට දීලා තියෙනවා. right. let's do the activity. ඔන්න එහෙනම් අපි පළවෙනි listening එක කරන්න හදන්නේ. you have to fill the blanks. හරි. සර් ප්ලේ කරන ඔඩියෝ එක ඔයාලට ප්ලේ වෙනවද කියලා බලන්න. ඔයාලට ඇහෙනවද බලන්න. Hello, friends. I'm Tommy. I'm 10 years old. I can play the piano. I like Mango Dot. I want to be a doctor. ඇහුණාද? ඊම තමයි අපේ ක්ලාස් එක. අපි ප්‍රැක්ටිස් කරන්න පුතේ. දැන් සර් කිව්වොත් එහෙම ඔයාලා ඔක ලියනවා. we have to practice for the foreigner. ඒ කියන්නේ අපි බ්‍රිටිෂ් කතාවේ කතා කරනකොට ඒ විදිහට අපි තේරුම් ගන්න පුරුදු වෙන්න. ඔයාලට songs දෙකක් පුතේ සර් දාලා තිනවා. අද අපි එකක් කියනවා. තව චුට්ටකින්. මේක ඉවරලා we are going to sing a song. ඒ songs කියන්නේ පුතේ අපි sound practice කරගන්න අපි. we have to practice. දැන් සර් ඔය listening activity එක කරා නම් ඔයාලා ලියනවා. now let's do the first one. පළවෙනි එක. හරි. are you ready? Are you ready? Okay. Go through the activity. මොනවද fill කරන්න තියෙන්නේ බලන්න check කරගන්න. listening activity එකක් දෙනකොට පුතේ දෙපාරක් play වෙනවා. Once you have to check it. You have to listen it and write whatever you can. And for the second listening, you have to check what you have written. Are you ready? Do you like this? අනේ පුතේ ඉතින් ready නම් මෙහෙම. අපේ class එකේ එම තමයි. Are you ready? Okay. Let's do the activity. අපි එහෙමනම් කරමු. බලමු කවුද ඔක්කොම හොයාගන්නේ කියන. A challengeable activity එකක් ඔන්න. Hello, friends. I'm Tommy. I'm 10 years old. I can play the piano. I like Mango Dot. I want to be a doctor. Hello. Right. ඔයාලට ඇහිච්ච දේ ලියන්න. ඊට පස්සේ සර්ගේ පාඩම පටන් ගන්නවා. right? The second listening ඔන්න දෙවෙනි පාර. Hello, friends. I'm Tommy. I'm 10 years old. I can play the piano. I like Mango Dot. I want to be a doctor. Ready? Once again I am going to play it. තව පාරක් අපි අහගෙන ඉඳලා let's try to write the answers. Hello, friends. I'm Tommy. I'm 10 years old. I can play the piano. I like Mango Dot. I want to be a doctor.
Right. Hands up those who found the answers. Hands up those who found the answers. දැන් මේවට උත්තර හොයාගන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. parents. So ඒකට තමයි sir ඉන්නේ. Right? Step by step ඔයාලට listening activities හදලා තියෙන්නේ. Module 1 is for listening. Right. අපි බලමු mics ටික පොඩ්ඩක් on කරලා නිකන් කම්මැලි වගේනේ. නේද? I will switch on the mic. Right. පටන් ගත්තනේ. Yes. බලමු ටිකක් වෙලා මේ අර විනාඩියක නිශ්ශබ්දතාවයක් කියන්නේ බලමු කාටද මයික් එක ඕක් කරගෙන ඉන්න පුළුවන් කියලා හරියට. Right, okay. Let's discuss the answers. අපි discuss කරමු, right? First one. Hello friends. I'm Yes, tell me the name. I'm Tommy. I'm Tommy. බලමු කවුද ලිව්වේ කියලා. Right. I will erase the board. පුතේ මේ mics off කරමු නේද? ඔව්. තවත් ඔයාලා පුරුදු වෙලා නැහැ නේ. ඉතින් mics ටික ඔන්න mic එක on කරපු ගාම කතා කරමු. තව ටිකක් බලමු නේද? Right. What is his name? Hello friends, I'm Tommy. I'm how old is he? 10 years old. Very good. 10 years old. I can play the piano. Very good. Niyamai. Piano. Last one. Then tube එක තිබ්බනම් sir ඔයාලට මේක read කරන්න දෙන්න. I'm going to read. I'm going to give you a chance to read. හැබැයි ඉතින් ඔයාලා ක්ලාස් එකේ ඉතින් mic එක on කරලා ඉතින් ටක් කරන. ඔක ඊළඟ දවසේ පුරුදු වෙනවා ඔයාලා. හරි දැන් ඔන්න චුට්ටක් හොඳයි. Right. Last one. I want to be a Doctor. Okay. Now check your answers. Right. Now check your answers. ඔන්න check කරගන්න. මේ mics ටික තාම on වෙලානේ. I want to be a Oh sorry. I like Mango. very good. I like mangoes. Right. Mangoes. අපි එක්කෙනෙකුට දෙමු කියවන්න. I will give a chance. Rikas, can you read? Your mic is so clear, so I gave you a chance to read. Yes. Can you read the dialogue? Not the dialogue. friends. Can you read about Tommy? I'm 10 years old. I can play piano. I like mango. I want to be a doctor. Excellent. Right. දැන් progress check එක තියෙනවනේ අන්තිමට. ඒකෙදි හරියට මට එවන්න ඕනේ ඔයාලා එක කරාද කියලා පේනස්ලා. හරි පේනස්ස මට එවන්නේ එකයි. එතකොට මම ඒක decide කරගන්නවා ඒගොල්ලන්ගේ situation එක. Right. Now බලන්න sir. හරි චුට්ටක්. Let's go to the other activity. අපි ඊළඟ activity එකට යමු. Let's go to the next activity. Go to the second one. දෙවෙනි එකට යන්න. දැන් ඔයාලගේ tube එක නැති නිසා තමයි අද ඔය ගැටලුව තියෙන්නේ. Hi, my name is you have to fill the blank. I'm years old. My favorite game is you have to fill the blank and I like to eat you have to find it. tube එක නැති අයට ඔන්න කිව්වේ manage කරගන්න PDF එකෙන් අදට. ඊළඟ දවසේ tube එක තියාගන්න පුතේ because these activities are listening. They are very important. Right. Let's go to the second one. අපි දෙවෙනි එකට යමු. Second one. Hi, my name is Sandy and 10 years old. My favorite game is cricket. I like to eat cake. Second listening. Get ready for the second listening.
Ready? Okay. Hi, my name is Sanny. I'm 10 years old. My favorite game is cricket. I like to eat cake. Those who have completed, thumbs up or raise hands. Thumbs up. Now you have the icons with you. Now on your screen you have the icons. You can do like this or you can do like this. Click the icon, then I know that you have finished. Hands up those who wants to listen again. තව පාරක් අහන්න ඕන අය. Yes, ඉන්නවානේ. One more time. Hi, my name is Sanny. I'm 10 years old. My favorite game is cricket. I like to eat cake. Right. Let's discuss. Right. Who is going to read the dialogue now? Who likes to read? Risindu is going to read the dialogue. Hi, my name is Sammy. I'm 10 years old. My favorite game is cricket. I like to eat cake. Excellent. Any different answers? වෙනස් උත්තර තියෙනවද කාගෙන් හරි? I will give another one. I will give another chance. This is Radhinu. Radhinu, can you read your one? Yes, Radhinu. No, your mic is off. Switch on the mic. Hello, I am Sammy. I am 10 years old. No, you have to read about Annie. ඊළඟ activity පුතේ activity 2 එක. Yeah, reading that. හොයාගත්ත answers ටික පුතේ. Second one. ලිව්වේ නැද්ද? Sir, ඒක හරියට print එක වැඩිලා නැහැ. Right, okay, anyway. Right, I will give a chance to අපි ඊළඟට කාටද දෙන්නේ? Who likes to read? Yes. ගොඩක් අය ඉන්නවා. ඒ අතරින් මම දෙනවා චමික. Chamika is going to read. Chamika, have you got the tute? Tute එක තියෙනවද චමිකට? Tute එක නැහැ. Sir, tute එක නැහැ වගේ. නෑ වගේ කියන්නේ? නෑ වගේ කියන්නේ? මං හිතුවා නෑ වගේ කියලා. Right, anyway. හරි. හරි අද ටියුට් එක නැති නිසානේ මේ හැමෝටම ගැටලුව තියෙන්නේ නේද? Right, then I will give Senyut a chance. Senyut, can you read it? Switch on the mic and read. From Anthony's College, Candy? My name is No, not Sandy. your name. Okay. Sorry. You start reading. My name is Sunny. Hmm. I am 10 years old. Hmm. My favorite game is cricket. I like to eat cake. What is the correct name? Now I heard Tammy. Annie. I heard Annie. What is the correct one? I heard Anne. What is the correct name? Annie. Yes, Annie. Okay, right. Let's check it again. අපි ආපහු පාරක් එක ගහමු ඔන්න බලන්න හරිද කියලා ඔයාලට ඇහුණ එක. Hi, my name is Sanny. I'm 10 years old. My favorite game is cricket. I like to eat cake. හරි නේද එහෙනම්? Very nice. නියමයි. Set answers දුන්නාට ඔන්න සර් hearts වෙනවා. I will send you hearts. Now හරි. දැන් ඔයාලා ගොඩාක් අය ගාව ටියුට්ස් එක නැති නිසා. එතකොට අපි තව එක listening activity එකක් විතරයි සර් decide තෝරාගන්නේ.
පුත ඔයාලා ගාව ගොඩක් අයගේ ටියුට්ස් නෑ අද. හරි. We have 3 more activities. ඊළඟට තවත් listening තියෙනවා and we have more listening activities here. Right? ඊළඟට තවත් එකක් තියෙනවා. And then you have to speak about yourself and you have to write and you have to draw a picture. අපි මේක අද කරමු. Right? And you have to do the progress check. මෙන්න මේකට තමයි පුතේ අපි progress check කියන්නේ. ඔයාට පුළුවන්ද listen and text pick words. පුළුවන් නම් කොළ පාටින් happy face එකක්. දැන් නෙමෙයි ඉවර වුණාම. මෙන්න ඔයාලට අලුත් සිලබස් එකට අනුව progress check එක. ඊළඟ දවසේ සර් කියලා දෙනවා පේරන්ට්ස්ට අන්තිමට කියලා දෙන්න කොහොමද summative test එකක් තියෙන්නේ. කොහොමද formative එකක් තියෙන්නේ. summative කියන එකට සර් සිංහල වචනේ දන්නේ නැහැ. අර formative එකක් කියන්නේ summative කියලා තියෙනවා ටෙස්ට් වර්ග දෙකක්. ඒ ගැන සර් කියලා දෙන්න. මේ ඇවිල්ලා progress check එක. හරි. මේකේ තමයි ඔයාලගේ දරුවෝ පේරන්ට්ස් අහගන්න I can tell my name. පුළුවන් නම් මෙතන අපි face එක අඳිනවා. I can tell my age. පුළුවන් නම් face එක. ඉතින් මෙතන ඉන්න ඔයාලට මේ ටික ඔක්කොම පුළුවන්. Say what I like to do. පුළුවන් නම් මෙතන. ඔය ටික තමයි ඔයාලගේ progress check එකට එන්නේ. ඒ ඔක්කොම තියෙනවා නම් මෙතන star එක කලර් කරන්න තියෙනවා ඔයාලගේ module එකේ. Right. ඊළඟට තව කීපයක් තියෙනවා ඒ ටික සර් plan කරලා දෙනවා. We are going to sing a song Buffalo Soldier. Page number 7. Let's sing a song. Right, sir එක song එකක් කියමු. හරි. මේ song එකෙන් පස්සේ අද සර්ට ගොඩාක් දේවල් කියන්න තියෙනවා. vocabulary book එකක් හදන හැටි තියෙනවා. ඊළඟට අපිට තියෙනවා portfolio එකක් හදන්න තියෙනවා. සර් ඒ ටිකත් කියලා දෙනවා parents-ටයි දරුවන්ටයි අද දවසේ. Right. Let's sing the song Buffalo Soldier. Bob Marley. Let's sing the song. හැමෝම song එක කියන්න ඕනේ සර් බලාගෙන ඉන්නේ හැමෝම කියනවාද කියලා. Let's sing the song. Are you ready? Are you ready? Do you like Ready. this? Do you like this? I know that you are going to sing. Now you are going to sing this song and go through the lyrics. Tute එක තියන අය tute එකේ ඇඟිල්ල තියාගෙන keep the point and go through and you have to sing the song. Parents අහගන්න මේ listening වලට මේ වචන ඔළුවට යන්න මේ pronunciation මේ songs වල යන දේවල් listen කරන්න තමයි මේ දීලා තියෙන activity එක. Let's sing the song Buffalo Soldier. Right, okay. හැමෝම කියමු. Let's sing the song. Buffalo soldier, dreadlock rasta. It was a buffalo soldier in the heart of America, stolen from Africa, brought to America, fighting an arrival, fighting
අර මොනව නැතත් අර අන්තිම ටික නම් කිව්වා නේද? යොයි 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 කියලා ඒ ටික නම් මම දැක්ක හැමෝම කියනවා. I heard you are singing that song yoi 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 yo. Right? Okay. Now this is to practice listening, right? Now whatever you hear, the songs, whatever the on the TV, on television, right? So you can understand them. ඒක තේරුම් කරන්න තමයි සර් මේ listening වැඩි කරලා තියෙන්නේ. අපිට module 1 එක is based on listening, right? Let's do another activity. අපි තව එක listening activity එකක් කරන්න ඕනේ. Right. Ready? Okay. Let's go to the tute. හරි. ඔන්න අපි මෙන්න මේ activity එක අද දවසේ select කරගමු. දැන් tute එක නැති නිසා සර්ටත් වෙලා තිනවා තනින් select කරගන්න. හරි. මෙන්න මේ ටික තමයි tute එකේ තියෙන්නේ. Right. Let's do this activity. හරි අපි අද දවසට මේ activity එක විතරක් කරලා ඊට පස්සේ සර් කියලා දෙනවා ඔයාලට කොහොමද ඔයාලගේ portfolio එක හදන්නේ ස්කූල් එකේදී. ඔය එක තමයි ඔයාලට බලන්නේ ලකුණු දෙන්න. එතකොට ඔයාලා කොහොමද vocabulary book එක හදන්නේ කොහොමද ලකුණු ගන්න. හරි. මෙන්න අපිට ලකුණු ගන්න තියෙන්නේ නැත්නම් GPA එකට help වෙන points කීපයක් සර් කියලා දෙනවා මේකෙන් පස්සේ. Right. So we are going to practice this. අපි මේක practice කරමු activity 2 එක. Right. Get ready. හරි කියව ගන්න පුතේ activity 2 එකේ තියෙන දේවල් ටික. Go through this. Your age උත්තරේ දීලා තියෙනවා. Day you came, favorite ride. Cafe එකේ තියෙනවා did you go? Yes කියලා තියෙනවා. What did you eat? Name of your teacher. Time you left the park. You have to listen and find the answer. Ready? Okay. ඔන්න අපි බලමු හැමෝටම පුළුවන්ද කියලා. Right? Get ready. හරි. කියව ගන්න listening activity එකක් කරන්න කලින් පුතේ අපි හැමෝම ඒක කියවලා ඉන්න ඕනේ. Right. ඔන්න එහෙමනම් අපි listening activity එකට යන්න හදන්නේ. One example. ඔන්න example එකක් තියෙනවා. Part 2. Listen and look. There is පුතේ ඇහෙනවද ඔයාලට? Can you hear? ඇහුණද ඒක? Yes. Yes. Okay. Part 2. Listen and look. There is one example. Hello, Anna. So you went with the children in your class last week to that big park with all the different rides? Yes, it was great. Oh, good. Well, can you help me? I need to ask you some questions. Okay. Well then, first, how old are you, Anna? Oh, I'm 11. 11? Yes. Can you see the answer? Now you listen and write. Right. That is one example. That is an example. Once again you listen, right? ඔන්න ආයෙත් අහන්නකෝ මේ example එකක් උදාහරණයක් තියෙන ඒ උත්තරේ ඔයාලට දීලා තියෙනවා. ඔන්න බලා ගන්න. Listen and look. Listen. There is one example. Hello, Anna. So you went with the children in your class last week to that big park with all the different rides? Yes, it was great. Oh, good. Well, can you help me? I need to ask you some questions. Okay. Well then, first, how old are you, Anna? Oh, I'm 11. 11? Yes. Can you see the answer? Now you listen and write. Right. Now get ready for the test. Make a test එකක්. Parents ලා මේකට marks දෙන්න ඕනේ. මට marks එවන්නත් ඕනේ. You have to send me marks. Okay. Let's do the activity now. One. Okay. And what day did you go to Playworld Park? Oh, last
Wednesday, I think. Well, it was a nice sunny day last Wednesday. Oh, yes, that was the day. Two. Now, which ride did you like best? Oh, well, I liked the train ride, but the pirate boat was my favourite. So, shall I put the pirate boat then? Yes. OK, good. Three. Now, did you and your friends go to the cafe in the park? Yes. OK. What did you all have in the cafe? Oh, only ice creams. So you all had ice creams then? Yes. ස්පෙලිංග්ස් වැරදුනාට කමක් නෑ ලිස්නින් වල. Four. And the name of the teacher who went with you was Mr. Dean. Yes, that's right. Is that D-E-E-N? No, it's D-E-A-N. Five. And one last question. What time did you leave? Well, the park closed at 5 o'clock, but we left at 4. At 4? Yes, but we had a great day. Good. That's all. Thanks, Anna. Now listen to part 2 again. This is the second listening. Now this time you can check your answer. Right? සමහරලාට ලියපු නැති තැන් ඇති. So you can answer them. Don't worry about the spellings. Parents are spellings ගැන worry වෙන්න එපා. තුන්වෙනි පාර අපි check කරලා ඒගොල්ලන්ට ලකුණක් දෙමු. mark එකක් දෙමු. Right? ඔන්න ආයෙත් මතක් කරනවා parents ට module 1 එක අපි මේක කරන්න ඕනනේ class එකේ ඔක්කොම කරනවා read ඔක්කොම හැම දෙයක්ම කරනවා. නමුත් අපි මේ ස්කූල් එකේ යන syllabus එක සර් කරනවා. එතන මේ module 1 එක අද මම complete කරන්න ආදයි ඊළඟ දවසේ. හරි එතන module 1 එකේ තියෙන තනිකර listening. Right. මෙන්න ඊළඟ activity. Again listen. OK. And what day did you go to Playworld Park? Oh, last Wednesday, I think. Well, it was a nice sunny day last Wednesday. Oh, yes, that was the day. Two. Now, which ride did you like best? Oh, well, I liked the train ride, but the pirate boat was my favourite. So, shall I put the pirate boat then? Yes. OK, good. Three. Now, did you and your friends go to the cafe in the park? Yes. OK. What did you all have in the cafe? Oh, only ice creams. So you all had ice creams then? Yes. Four. And the name of the teacher who went with you was Mr. Dean? Yes, that's right. Is that D-E-E-N? No, it's D-E-A-N. Five. And one last question. What time did you leave? Well, the park closed at 5 o'clock, but we left at 4. At 4? Yes, but we had a great day. Good.
That's all. Thanks, Anna. Now listen. That is the end of part 2. Right. Now we are going to check your answers. I'm going to get the help of parents. The parents තමයි ඔයාලගේ check කරන්නේ. And they will send me the marks. You have mark 5 marks. 5ක් තියෙනවා. Right? That is for the first activity. No. Activity 2 එකට. හරි. Parents can check their answers. ඔන්න parents check කරන්න යාලගේ උත්තර ටික. Okay, and what day did you go to Playworld Park? Oh, last Wednesday, I think. Well, it was a nice sunny day last Wednesday. Oh, yes, that was the day. Right. What was the day, Asala? What was the day? Last Wednesday. Oh, yes, Wednesday. That's enough. Wednesday. Right? Wednesday. Last Wednesday. Wednesday කියලා තිබ්බනම් ඇති. වෙන සයිකට මාක් එකක් දෙන්න. Next one. Two. Now, which ride did you like best? Oh, well, I liked the train ride, but the pirate boat was my favourite. So, shall I put the pirate boat then? Yes. Okay, good. So now tell me, one of you tell me, I will give a chance to Risindu. Risindu ga book එක තියෙන නිසා මම අහන්නේ. Risindu, what was the favorite ride? Pirate boat. Pirate boat. Do you know how to spell pirate? Pirates of the Caribbean, no? How do you spell pirate? P I R A T E. හරි. දැන් ඔය මෙතන ඇති දැන් ගොඩක් පේනස හිතන නෑ ඉවර වෙලා කියන්නනේ. ඉවර වෙලා ඉන්න. පේනසට කතා කරනවා විනාඩි 15 දැන් සමහරවිට අමාරු ඇති නේද? හරි ඔක්කොටම පැහැදිලි කරලා දෙනවා. Three. Now, did you and your friends go to the cafe in the park? Yes. Okay. What did you all have in the cafe? Oh, only ice creams. So you all had ice creams then? Yes. Right. Suwandita. Have you got the tute? No, not the tute. Have you got the module? Yes. Oh, පුතේ ආයේ tute කියන්නේ නැහැ sir. Module. We call this module. Right? නැත්නම් ඉස්කෝලේ ගිහලා තච්චුපොත කියයි. No, not තච්චුපොත. That is the module. Suwandita, what did you eat? Ice cream. Ice cream. Right? Now give them a check mark. Then a check mark එකක්. That is how we improve listening. Right. Next one. Next one, that is the 6th one. The name of the 4. teacher. And the name of the teacher who went with you was Mr. Dean. Yes, that's right. Is that D-E-E-N? No, it's D-E-A-N. Right. Who is going to help me? Abhishek, have you got the module? Abhishek? Abhishek ga module එක තියෙනවද? Abhishek? No. හරි. එහෙනම් අපි රිකාස් ගෙමාමු. Rikas has got the module. Yes. Name of your teacher. Mrs. Dean. Mr. Dean. How do you spell Dean? T-E-A-N. Very good. Next one. One last question.
Last one. 5. And one last question. What time did you leave? Well, the park closed at 5 o'clock, but we left at 4. At 4? Yes, but we had a great day. Good. That's all. Thanks, Anna. Right. Now send me marks. Chat box එකට ඔයාලගේ marks එවන්න දැන් සර්ට. I need marks. එතකොට අර ඉස්සෙල්ලා නම් ගම් ලියන්න බෑ කියලා යපු අයත් ඉන්නවා මම ඒගොල්ලෝ ඔක්කොටම කතා කරනවා සර්. Right. I will talk all of them. Parents අට සර් කතා කරනවා තව 5 minutes වලින්. Isidu 5 marks. Marks එවන්න සර්ට. I want to check your marks. හැමෝම එවන්න. බිංදුවයි නම් බිංදුවයි. 10 එක 5. සුවන්දිත 5 මහිමි දැන් අද ටියුට් එක නැති අයට දැන් හිතෙනවා අපරාධ සර්ගේ අද ටියුට් එක ගන්නනේ තිබ්බේ අපි කියලා නේද දැන් ඊළඟ දවසේ මෙතන හැමෝම එනවනේ නේද තවත් ක්ලාස් එකට ඉන්වයිට් කරන්න නේද එතකොට ඔයාලට විද්‍යාව තියෙනවා අපේ ක්‍රිස්මස් ගේ නේද එතකොට ඒ ක්ලාස් එකකින් ගොඩක් ඉන්නවා ඉතින් ඒගොල්ලොත් ඉන්නවා නේද රයිට් ඉතින් ඔයාලගේ යාළුවන්ට ක්ලාස් එක ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් නේද ක්‍රිස්මස් ගණන් විද්‍යාව තියෙනවා එතකොට අපි ඉස්සෙල්ලා දෙන්නම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් නේද Sha, you have my mark Januga but you have 4 marks anyway next time you can get 5 marks as well also you have Sandasi you have 5 marks right okay now hari marks එවන්න ඔහොමම Now we are going to sing a song. අපි තව song එක action song එක නැත්තම් කම්මැලිනේ අපිට class එකේ. Let's sing an action song. Stand up all. හැමෝම නැගිටින්න. එහෙම තමයි අපි class එකේ. නේද? Right. හැමෝම නැගිටින්න. Stand up, stand up. Let's sing a song. Stand up all. දැන් කම්මැලි වුණාම අපිට කියන songs කීපයක් තියෙනවා. This is one of. Right. Stand up all. හැමෝම නැගිටින්න. දැන් 6 පන්ති අයියලානේ අපි දැන් කියන්නේ සර් අපි දැන් 6 පන්ති අයියලා සර් දැන් ඕවා කියන්නේ අපි no you have to do this right හැමෝම stand up all ඉඳගෙන ඉන්න අයගේ නම් ටික කියමුද අපි අසඳු සෙන්යුත් let's do the action song you are going to put the sillies out කම්මැලිකම් එළියට දානවා ඈඩුමක් යවන්න තියෙන you have to put yawns out you have to put the yawns out right let's do the song we're gonna shake 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 our sillies out shake 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 our sillies out shake 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 our sillies out wiggle our waggles away we're gonna clap 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 our crazies out clap 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 our crazies out clap 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 our crazies out and wiggle our waggles away we're gonna jump 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 our jiggles out jump 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 our jiggles out jump 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 our jiggles out wiggle our waggles away we're gonna jog 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 our jitters out jog 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 our jitters out jog 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 our jitters out wiggle our waggles away we're gonna stretch 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 our stretchies out stretch 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 our stretchies out stretch 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 our stretchies out wiggle our waggles away we're gonna yawn 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 our yawnies out yawn yawn our yawnies out yawn 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 our yawnies out wiggle our waggles away you like this you like this we're gonna shake 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 our sillies out shake 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 our sillies out shake 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 our sillies out wiggle our waggles away we're gonna clap 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 our crazies out clap 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 our crazies out clap 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 our crazies out wiggle our waggles away we're gonna jump 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 our jiggles out jump 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 our jiggles out jump 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 our jiggles out wiggle our waggles away we're gonna jog 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 our jitters out jog 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 our jitters out jog 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 our jitters out wiggle our waggles away we're gonna stretch 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 our stretchies out stretch 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 our stretchies out stretch 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 our stretchies out wiggle our waggles
waggles away. We're gonna yawn, yawn, yawn our yawnies out. Yawn, yawn our yawnies out. Yawn, yawn our yawnies out. Wiggle our waggles away. Wiggle our waggles away. right. සර්ගේ ක්ලාස් එක නම් හරියන්නේ නැහැ කියලා දන්නේ. ඔව් නේද? we have to sing, we have to dance. දැන් කම්මැලි නෑනේ නේද? අපි හරි. parents-ත් එන්න ළඟට දරු පොඩි පණිවිඩ කීපයක් තියෙනවා කියන්න මින් ඉදිරියට කොහොමද වැඩ කටයුතු වෙන්නේ? ඔයාලගේ schools වල කොහොමද subjects ටික වෙනස් වෙන්නේ? මොනවා හරි ගැටලු තියෙනවා නම් මට message එකක් දාන්න මේ chat box එකට මෙතන. හරිද? මම mics on කරන්නේ නැහැ දැක්කනේ mic. ඊළඟ සතියේ එනකොට mics on කරන්න පුරුදු වෙලා එන්න ඕනේ. මෙහෙම ඔබනවා මෙහෙම ගන්නවා. ඔබන්න පුරුදු වෙලා එන්න මෙහෙම. හරි? off කරන්න පුරුදු වෙලා එන්න mic එක මෙහෙම මෙහෙම. නේද? ඔය කීප දෙනා හිටියාද? කීප දෙනෙක් නිතර නිතර mic එක on වුණා. හරි parents අහගන්න. අද දවසේ මේ පටන් ගත්තේ module 1 එක. module 1 එක තනිකරම listening. එතකොට මේ ස්කූල් එකේ දෙන ඇක්ටිවිටීස් නෙමෙයි මේ ඈ. හරි? ස්කූල් එකේ දෙන ඇක්ටිවිටීස් නෙමෙයි. මේවා ඇඩ්වාන්ස් අයි ස්කූල් එකේ සිම්පල් ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා ඔයාලගේ මොඩියුල් එකේ. හරිම ලේසි ටිකක් කියනකොට සර්කල් කරන්න තියෙන වචන පහක් තියෙනවා. ඔය හරි ලේසි. but this is somewhat advanced. එතකොට මම ඔයාලට දන්න දේවල් උගන්වන්නේ නේ. නොදන්න දේ. එතකොට ගොඩක් අපි දුරට යනවා. එතකොට සර්ගේ ක්ලාස් එකේ පේනසට මේ කියන්නේ මේ listening module එක පටන් ගත්තට මම modules 3 ඉක්මනින් ඉවර කරනවා. හරිද? පළවෙනි මාස 3 මාස එකමාරද මම modules 3 complete කරනවා. ඊළඟට literature English for literature කියන module එකත් complete කරනවා පළවෙනි වාරයට තියෙන ටික. හරි? ඒ ටික complete කරන ගමන්ම සර්ගේ තියෙනවා writing program එකක් රචනා ලිවීම. ඒ ටික හදනවා. ඊළඟට තියෙනවා අපි listening වෙනම program එකක් තියෙනවා. grammar ඉගෙන ගන්න තියෙනවා. මේ ඔක්කොම මේ module එකේ තියෙනවා වගේ 100 ගුණයක් ඔයාලට වැඩ කරනවා මේ class එකේ. ඒකේ class එකේ හිටපු අය අපි දන්නවා නේද? එන්නේ සඳසිලම ඉන්නවා. හරි. එතකොට parents අහගන්න අද දවසේ මේ module එක complete කරන්න අපි try කරේ. නමුත් ඔයාලා ගාව tute එක නැති නිසා අද දවසේ ගැටලුවක් වුණා module එක කරගෙන යන්න. එතකොට දෙමාපියෝ ඊළඟ දවසේ ක්ලාස් එකට යොමු කරනකොට මේ මොඩියුල් එක ළඟ තියාගන්න මේක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට අපි ලොකු listening activities වලට යන්නේ songs කියනවා. right? එතකොට ඒගොල්ලෝ අලුත් වචන ඉගෙන ගන්නවා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම පොතක් හදන්න. ඒක තමයි vocabulary book එකක්. ඒක හදන්නේ මෙන්න මේ විදිහට. හරි. ඉස්සෙල්ලාම කියලා දෙන්නම් කොහොමද මේ ඔයාලට මේක තමයි ස්කූල් එකේදී හදන්න දෙන්නෙත් මෙන්න මේ වගේ ඉන්න පෙන්නන්න සර්. හරි. ඔයාලට මම එවලා තිනවා ඔයාලගේ මොඩියුල් එකෙත් මේක තියෙනවා. එතකොට සර් ඔයාලට වෙනම හදලා තිනවා vocabulary record sheet එකක්. අපි ඉගෙන ගන්න දෙමව්පියන්ට කියන්නේ අපි ඉගෙන ගන්න අලුත් වචන අමාරු වචන නෑ ඉංග්‍රීසි වල අලුත් වචන මෙන්න වචනය definition එක අපි නිර්වචනයක් දෙනවා ඉංග්‍රීසි වලින්ම example එකක් ලියනවා සමාන පද ලියනවා ඒ අලුත් වචන රූපේ මෙතන අඳිනවා. හරි. මේක තමයි ඔයාලගේ vocabulary book එක. අලුත් වචන දැන් අද දවසේ ගොඩක් ගියා. ඉතින් සර් දුන්නේ නෑ ඔයාලට මේක. මොකද තාම ඔයාලා සූදානම් නැති නිසා මේකට. හරි. අද අපිට songs එකේ කොච්චර වචන තිබ්බද නේද? හරි. ඉතින් අපි මෙන්න මේ වගේ vocabulary book එකක් ඔයාලා ස්කූල් එකේදීත් හදන්න වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා ඔයාලට portfolio එකක් parents ලා ගන්න. මෙන්න මේ වගේ portfolio එකක් මම ඔයාලට මේක හදලා දීලා තියෙන්නේ. හරි. මේ ඔයාලට මේ දෙකම සර් එවනවා. එතකොට ඔයාලට තියෙන මේක print out එකක් අරගෙන portfolio එක හදන්න. portfolio එකක් කියන්නේ හරි මේ බලන්න cover page එක ඔන්න සර් හදලා තියෙන ඔයාලට එවන්න. හරි. portfolio එකක් කියන්නේ ඔයාලා මේ modules 3ේදී අර සර් කිව්වා වගේ දෙමව්පියෝ අහගන්න. අර සර් කිව්වා වගේ modules අපිට 3ක් තියෙනවා ඉංග්‍රීසි වලට. ඒකට අපිට credit 3ක් හම්බ වෙනවා. ඒතර අපි මේ credit 3ම ගන්න ඕනේ. ඒතර further learning module එකේ English for literature කියන එකට credit එකයි ඔක්කොම credit 4ක් සර්ගේ ගන්න වලට දෙනවා. එතකොට
අර මොඩියුල් 3 ඔයාලා කරන දේවල් අපි හදන දේවල් name tags හදන්න තියෙනවා එක එක ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ඔක්කොම ටික ඔයාලා පෝර්ට්ෆෝලියෝ කියලා වෙනම පොතක් හදන්න ඕනේ. cover page එක පෝර්ට්ෆෝලියෝ කියලා දානවා. ඔයාලගේ නම යටින් ලියනවා. ඊට පස්සේ ඔයාලා ඇඳපු මේ picture එක මෙතන තියෙනවා. name tag එක මෙතන අලවනවා. ඊට පස්සේ ඔයාලා කරපු activity sheets ටික අලවනවා. අන්න ඒක තමයි ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක. එතකොට ඔයාලට ස්කූල් එකේ මේ GPA එක ලකුණු දෙනකොට ඔයාලට පෙන්වන්න තියෙනවා පෝර්ට්ෆෝලියෝ එක. ඔයාලට vocabulary book එකක් තියෙනවා පෙන්වන්න. ඔයාලගේ දරුවන්ට. එතකොට මේ දෙක ලස්සනට හදා ගන්න ඕනේ අපි. හරිද? එතකොට අපි උපරිම GPA ගයක් ගන්න ඕනේ. හරි? GPA එක හදන හැටි ඊළඟ ෆතී සර් වීඩියෝ එකක් දාලා ඔයාලට එවන්න නැත්නම් ඒකට ලොකු වෙලාවක් යනවා. හරි. එතකොට පේරන්ට්ස්ට ගැටලු තියෙනවා නම් දැන් අහන්න ඕනේ. ඔන්න මං ආයෙත් කිව්වා ඔයාලට විෂයන් 15යි. ප්‍රධාන විෂයන් 15යි. මතකයි නේද? ආයෙ කියන්නම්. ප්‍රධාන විෂයන් 15යි. ඒ 15ට ක්‍රෙඩිට් 30යි. හරිද? එතකොට සමහර ඒවාට ක්‍රෙඩිට් එකයි තියෙන්නේ කිව්වා, දෙකයි තියෙන්නේ කිව්වා, තුනයි තියෙන්නේ කිව්වා. ඊළඟට further learning module 3ක් තියෙනවා. ඒ further learning modules වලට එනේවස කියන්නම් කිව්වා. ඉතින් කිව්වේ නෑනේ. හරි. මෙන්න මේවා තමයි further learning modules වලට එන්නේ. මං කියවන්නද ඒක? අනේ විනාඩියක් දෙකක් ඇයි? නෑ, එච්චරලා නෑ. ගණිතයට තියෙනවා ඔයාලට සංඛ්‍යා සමග සෙල්ලම් කරමු කියලා පළවෙනි වාරෙට. පේන සහගන්න ලියාගත්තක් කමන්නේ. ඉතින් සර් මොඩියුල්ස් ගැන වැඩියෙන්ම සෙමිනාර්ස් කරන සර් කෙනෙක්. ඒක නිසා මේ ගැන සර්ට කටපාඩම් කියලා කියනවා. ඒක නිසා බය වෙන්න එපා. සර් නිවැරදිව ඉංග්‍රීසි ගන්නවා. සර් ගැන අන්තිමට කියන්න. විද්‍යාවට තියෙනවා විමසුම් මනසක් සඳහා ප්‍රවේශයක් කියලා මොඩියුල් එකක්. further learning එකක්. ඔව්. ඊළඟට තියෙනවා ඉතිහාසයේ ජීවයේ කතන්දරය කියලා එකක් තියෙනවා. ඒක further learning මොඩියුල් එකක්. හරි. ඊළඟට තියෙනවා ඉතිහාසයේ ජීවයේ කතන්දරය. ඊළඟට සාහිත්‍ය රස වින්දනයේට තියෙනවා සාහිත්‍ය උල්පත කියලා මොඩියුල් එකක්. ඊළඟට තියෙනවා තොරතුරු sannivedana තාක්ෂණයට ශ්‍රව්‍ය ගොනු සමග සැකසීම. ඔව්. මට මතකද නෑ, මතක නේ, ඒක තමයි. ඊළඟට ජීවිතය සඳහා තාක්ෂණයට ඔන්න ඔයාලා තියෙනවා තේ, පොල්, මැණික්, ස්වර්ණාභරණ, ජලජ සම්පත්, විදුලිය හා ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔහොම කියලා අපිට පළවෙනි වාරෙදී කරන්න වැඩ ගොඩාක් තියෙනවා ඔයාලට. ඊළඟට තීරයක් විෂයන් යටතේ තව මොඩියුල් දෙකයි නේද? දැන් ඕවා කැරකිලා තැරෙනවා. දැන් පේරසට අපේ ළමයින්ට මොනවද මේ මිලෝදයක් තේරෙන්නේ නැහැ. අපිට කියලා දුන්නෙත් නැහැ මොනවද කියලා. දැනුවත් කරෙත් නැහැ. ඔන්න සර් අද දවසේ ඔයාලට දැනුවත් කරා මොනවද මේ මොඩියුල් එක? මොකද්ද මේ විෂයන් 15? මොනවද මේ ක්‍රෙඩිට්ස් ටික? කොහොමද අපි ක්‍රෙඩිට් ගන්නෙ? මොනවද further learning modules ටික? මොනවද අර තීරයක් විෂයන් කියලා කිව්වා නේද? වැඩිදුර අධ්‍යාපන මොඩියුල 3යි. ඊළඟට තීරයක් විෂයන් 2යි නේද? අර සර් කිව්වේ සමාජ සේවා අධ්‍යාපනයේ හරි අන්න ඒවා ගෝලීය අධ්‍යාපන. ඒවා තීරයක් මොඩියුල. ඒතර ඒක තමයි පළවෙනි වාරයට තියෙන්නේ. එතකොට ඔයාලාගේ දරුවෝ අර ප්‍රධාන විෂයන් 15 අර මං කිව්ව විෂයන් ටිකට පළවෙනි වාරයට තියෙනවා මොඩියුල් ටික. further learning module. ඉංග්‍රීසි එකත් පළවෙනි වාරයට දාලා තියෙන්නේ කියලා දැන් ඔන්න කන්ෆර්ම් වෙලා තියෙනවා. හරිද? දැනට. හරිද? අර මං කියපු ටික තමයි පළවෙනි වාරේ අපිට තෝරගන්න තියෙන්නේ මොඩියුල් 3ක්. එතකොට ඔන්න දෙමව්පියෝ අවබෝධ වෙන්න ගණන් වලට සංඛ්‍යා සමග සෙල්ලම් කරමු. ඊළඟ ඉතිහාසයේ ජීවයේ උල්පත නේද? අන්න ඒ මොඩියුල් 3ක් තෝරගන්න ඕනේ ඔයාලගේ දරුවෝ. හරි. දැන් ඔන්න ගැටලු එහෙම තියෙනවා නම් සර්ගෙන් අහන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ දරුවෝ කොහොමද මේකට ෆේස් කරන්නේ? හරි. එතකොට සර්ගේ ක්ලාස් එකේ අර කිව්වා වගේම ඉංග්‍රීසි ටික ලස්සනට හදනවා. හරිද? සර්ගේ පේපර් එකක් දුන්න ලකුණු 90 අතර 100 ෂුවර්. අය බය වෙන්න දෙයක් නෑ. රචනා අපි වචන 150ට 200ට ලියනවා. සර්ගේ ග්‍රේඩ් 2 එකේ දරුවොත් ග්‍රේඩ් 1 එකේ අයත් වචන 75 රචනා ලියනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. සර්ගේ ක්ලාස් වල බය වෙන්න දෙයක් නෑ. හැම වැඩක්ම අපි ක්ලාස් එකේ කරනවා. එතකොට ඊළඟ සතියේ නම් අනිවාර්යයෙන්ම ටියුට් එක තියෙනවා. එතකොට සර් ගැන හඳුන්ලා දෙන්න. ඉතින් සර්ව මෙතනට ගෙනාවේ ඒ කියන්නේ අද ඔයාලගේ ගොඩක් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා. ක්‍රිස්මස් සර්ගෙන් ආපු අයත් ඉන්නවා. හරි. ඉතින් හැමෝම එකතු කරගෙන අද ක්ලාස් එකේ අපි මොඩියුල් එක කම්ප්ලීට් කරන්න හැදුවේ. එතකොට සර් දැනට වැඩ කරන්නේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ.
රුවන්වැල්ල. එතකොට කලින් සර් වැඩ කරා ඉස්කෝල කීපයක ශාන්ත අන්තෝනිය වැඩ කරා නුවර ඊළඟට එන්.එම්. පෙරේරා සෙන්ට්‍රල් එකේ. එතකොට සර්ගේ බයෝග්‍රැෆි එක සර් වල තියෙන්නේ. සර්ගේ විස්තර ඔක්කොම තියෙනවා. සර් නේවි එකේ ඉංග්‍රීසි ඉන්ස්ට්‍රක්ටර් විදියට හිටියා. නේවල් ඇන්ඩ් මැරිටයිම් ඇකඩමි එකේ අවුරුදු 5ක්. එතකොට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ කෝසස් කරලා තියෙනවා එක්කොම එක්ක නේවි එකේ ඉන්න කාලේ. ඉතින් එහෙම සුසුකම් තියෙන සර් කෙනෙක් තමයි ඔයාලගේ ඉස්සරහා ඉන්නේ. ඒ වගේම අලුත් අධ්‍යාපන විශේෂ ප්‍රතිසංස්කරණ කොහොමද වෙන්නේ කියන ගැන හරියට දන්න සර් කෙනෙක්. ඒක නිසා ඔයාලගේ දරුවෝ ගැන බය වෙන්න එපා. ඔයාලගේ ඉස්සරහා ඉන්නේ මේ ලංකාවේ නාංකිකේ දක්ෂතම සර් කියලා විශ්වාස කරන්න. අනිවාර්යෙන් ඔයාලගේ දරුවෝ ටික ලස්සනට ඉගෙන ගන්නවා. හරි. එහෙමනම් අපේ ඊළඟ දවසේ ක්ලාස් එක හරියටම 7යි කාලා ටික ටික පස්සට ගන්නවා 7 වෙයි නේද? හරි. හරියටම ඊළඟ සතිය 7යි කාලට අපි පටන් ගන්නවා අපි පන්තිය. මේ මොඩියුල් එක අපි අවසන් කරන්න ඕනේ ඊළඟ සතිය එනකොට යොයොයෝ you have to go through. ඒක බලාගෙන ඉන්න ඕනේ YouTube එකේ අහන්න ඕනේ. You can dance to the music, right? මේ කරන්න හදන්නේ ඔයාලගේ දරුවෝ ඉංග්ලිෂ් සින්දු අහන්න ට්‍රෙන්ඩ් එකක් හදලා හැම වෙලේම ඉංග්ලිෂ් එක්ක ඉන්න එන්වයරන්මන්ට් එකක් හදන්න තමයි මේ වෑයම. songs වලින් ඊළඟට අපි stories බලනවා ක්ලාස් එකේ. අපි stories read කරනවා. we do everything in this class. එමනම් ඔයාලගේ යාළුවන්ට introduce කරන්න, parents ලගේ යාළුවන්ගේ දරුවන්ව අපේ ක්ලාස් එකට introduce කරලා දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉංග්‍රීසි එක බය වෙන්න එපා. ක්‍රෙඩිට් 4යි සර් ගානේ පළවෙනි වාරෙට. උපරිම GPA අගයක් එක්ක ක්‍රෙඩිට් 4යි. ඒ ගැන වගකීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඔයාලට ඉංග්‍රීසි එක හැමදාටම ඉංග්‍රීසි තියෙනවා ඊට පස්සේනේ. හරි. එහෙමනම් අදට goodbye, see you next day. අපි සාමාන්‍යයෙන් අන්තිමට සෝන් එකක් තියෙනවා. සර්ට අද තව ක්ලාස් එකක් තියෙනවා සෙමිනාර් එකක්. එහෙමනම් හැමෝටම goodbye. ඔන්න ඔයාලගේ මයික්ස් ටික සර් ටිකකට ඔන් කරනවා. මේ චුටක් ඉන්න. මොනවා හරි ගැටලුවක් එම දිනවද දන්නේ නැහැ නේද? හරි. ඔන්න මයික්ස් ටික ඔන් කරන්න හදන්නේ. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවද පේනස? Any question? හරි තියෙනවා නම් සර්ට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් සර් ගෲප්ස් වලට දාන්නම්. ක්‍රිස්මස් සර් ගෲප්ස් වලටයි සර් ගෲප්ස් වලට ඔක්කොටම දානවා. ඔව් සර් තමයි. අද මම සර්ව දැක්කා. කොහෙද දැක්කේ? රුවන්වැල ඉස්කෝලේට මේ ඉන්ටර්විව් ආවා. වෙනුරි එතකොට අපේ පැත්තේ දින්නේ. කිතුගල. කිතුගලද ෂා. ඉතින් කතා කරන්න එපා සර්ට. සර්ගේ ස්කූල් එකට දාවේ. කතා කරන්න එපා නේද? බලන්න සර් ඉක්මනට ගියා ඇතුළට. එහෙම තමයි සර් දුවනවා හෙට යනවා මෙහෙට යනවා එක විදිහට ඉන්නේ නැහැ. චුප්ස් ගාලා ගියා මේ පැත්තට ආවා මේ පැත්තට ආවා. හරි තව කතා කරන්න ඉන්නවද? ගැටලු තියනවද? නෑ නේද එහෙනම්. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් සර් කතා කරන්න. ඉතින් ඒවට විසඳුම් තියෙනවා. හරි එහෙමනම් හැමෝටම goodbye, see you next day.